Hi guys, කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න ආදරෙන් පිළිගන්නවා වෙනද වගේම අපේ YouTube channel එකට. ඉතින් ඔන්න අද වෙසක් පොය දවස. ඉතින් අපි දෙන්න කල්පනා කළා කොහේ හරි ඇවිදින්න යන්න ඕනි කියලා. ඒ වුණාට බයික් එකේ නෙවෙයි අපි මේ ගමනේ යන්නේ නම් අපි යන්නේ අපේ නෑදෑයෝ කට්ටියමත් එක්ක පොඩි ලොරියක. ලොරිය කියලා කියන්නේ මෙයාලගේ තියෙනවා මාම කෙනෙක්ගේ ලොරියක්. ඉතින් අපි ඒ ලොරිය තමයි කට්ටියත් එක්ක මේ යන්නේ. බයික් වල යනවා වගේ නෙවෙයි හැබැයි ඉතින් ලොරියේ යනකොට හරි ජොලි මොකද ඉතින් පවුලේ ඔක්කොමලා ඉන්නවනේ hina වෙලා කතා කරලා ගොඩක් සතුටින් යන්න පුළුවන් ලොරියේ. ඉතින් අපි ඉස්සෙල්ලාම පිටත් උනේ සීගිරි යනවයි කියලා. ඒ වුණාට අපිට යන්න ටයිම් මදි වුණා. ඒ නිසා අද අපි යන්නේ වෙන දිහාවක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් මතක් කරනවා වෙනද වගේම අපේ channel එක subscribe කරන්න කියලා. ඉතින් අද අපි යන්නේ උමන්දාව පන්සලට. අපිට ඒක තාම හරියට තීරණය කරගන්න බැරි වුණා. මොකද අපි ගිහිල්ලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි තීරණය කළේ උමන්දාවට යන්නේ කියලා. ඉස්සෙල්ලාම අපිට හම්බුනේ මෙන්න මේ දන්සල. ඉතින් මේ දන්සල අයිස්ක්‍රීම් දන්සලක්. ඊට පස්සේ අපි දවල්ට කන්න මෙන්න මේ විදිහට ගියා බත් දන්සලකට. දන්සල් වලින් නම් අඩුවක් තිබුණේ නෑ guys. ඊට පස්සේ අපිට හම්බුනේ ආයෙ පාරක් අයිස්ක්‍රීම් දන්සලක්. දැන් අපි යන්න හදන්නේ මේ අපි උමන්දාවට යන මග ඉන්නේ. දැන් චුට්ටක් විතර හවස් වෙලා. උමන්දාවට යන අතර මගදී තමයි අපිට මේ පොල් රොටි දන්සල හම්බුනේ. මේක නම් මාරම රසයි. මේක තිබුණේ කොච්චි සම්බලයක්. ඒක හරිම රසයි. දැන් අපි උමන්දාවට යන අතර මග ඉන්නේ කියන්නේ පොඩි අතුරු පාරකින් තමයි යන්න තියෙන්නේ. මම මේ උමන්දාවට යන ෆස්ට් ටයිම් මම මීට කලින් කවදාවත් උමන්දාව පන්සලට ගිහිල්ලා නැහැ. මම ඒ වුණාට FB එකේ එහෙම දැකලා තියෙනවා. මේකේ වීඩියෝස් ගොඩක් ලස්සනයි කියලා මේ පන්සල. ඉතින් ගොඩක් ආසාවෙන් තමයි ගියේ. ඒ නිසා පන්සල බලන්නයි වැඳ පුදා ගන්නයි කියලා හිතාගෙන ගොඩක් ආසාවෙන් තමයි මම අද ගියේ. අපි පන්සලට යනකොට ටිකක් හවස් වුණා. හවස් වුණා කියලා කියන්නේ රෑ වුණා. මේ තියෙන උමන්දාව පන්සලට යන්න තියෙන එන්ට්‍රන්ස් එක. ඒ කියන්නේ තොරණ. අපි මෙතනින් බහින්නත් හදලා ඊට පස්සේ පාකින් එක පැත්තට ගිහිල්ලා අපි පාකින් එකෙන් තමයි පන්සල ඇතුළට ගියේ. පාකින් එකට ගිහින් අපි ලොරිය මේ විදිහට පාක් කරලා අපි මෙන්න මේ විදිහට පන්සලට පාක් එක පැත්තෙන් තමයි ගියේ. පාකින් එක පැත්තෙන් ඉස්සෙල්ලාම ඇතුළට එනකොට අපිට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ ලස්සන බෝධියක්. මෙතන ඉස්සරහා ගහලා තියෙනවා මණ්ඩාවට පොලිතින් ප්ලාස්ටික් ගේන්න එපා කියලා. ඇත්තටම ගොඩක්ම ලස්සනයි. හරිම පිළිවෙලයි. හරිම නිස්කලංක ලස්සනක් තියෙන පන්සලක් තමයි මේ. ඉස්සෙල්ලාම බෝධිය ගාවින් තමයි අපි ඇතුළට ගියේ. මොකද පාකින් එක පැත්තේ ඉඳලා ආව නිසා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට බෝධිය පාස් කරගෙන ඇතුළට ගියා. ඇතුළට යනකොට හරිම ලස්සනයි. මෙන්න මේ වගේ පොඩි පාලමක් හම්බ වෙනවා. ඒ පාලමෙන් එහා පැත්තේ තමයි චෛත්‍ය තියෙන්නේ. ඉතින් අපි දැන් මේ යන්නේ චෛත්‍ය වන්දනා කරන්න.
ඉතින් මේ තියෙන චෛත්‍ය මේ චෛත්‍ය ඇතුළටත් යන්න පුළුවනි. අපි තව ටිකකින් චෛත්‍ය ඇතුළට යනවා. චෛත්‍ය ඇතුළට අපි මෙන්න මේ විදිහට දැන් ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මේ චෛත්‍ය ඇතුළ නම් හරිම ලස්සනයි. වෙනම ලෝකයකට ආවා වගේ තමයි දැනෙන්නේ. ඒ තරමටම ලස්සනයි. මේ චෛත්‍ය ඇතුලේ මෙන්න මේ විදිහට චෛත්‍ය වටේටම ඇතුලෙන් දේව රූප මෙන්න මේ විදිහට ඇඳලා තියෙනවා. හරිම ලස්සනයි. ඒ කියන්නේ චෛත්‍ය ඇතුලේ වටේට මෙන්න මේ විදිහට ලස්සන දේව රූප ඇඳලා තියෙනවා. ඊට පස්සේ අපි චෛත්‍ය වැඳ පුදාගෙන මෙන්න මේ විදිහට ආවා. ඊට පස්සේ අපිට හම්බ වුණේ මෙන්න මේ වගේ ලස්සන බුදු පිළිම ටිකක්. ඒ බුදු පිළිම ටික පාස් කරගෙන තමයි අපි එහාට යන්න ඕනි. මොකද සැතපෙන බුදු පිළිම තියෙන්නේ තව එහායින්. ඒ කියන්නේ මේ බුදු පිළිම ටිකට එහා පැත්තේ තමයි සැතපෙන බුද්ධ ප්‍රතිමාව තියෙන්නේ. අපි දැන් යන්නේ එතෙන්ට.
මේ තියෙන්නේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව. ඉතින් ඇත්තටම මට මෙතෙන්ට ආවට පස්සේ නම් හරීම ආස හිතුණා. ඒ කියන්නේ ගොඩාක්ම ලස්සනයි. මං මේ පන්සලට ආපු පළවෙනි වතාව මම කලිනුත් එක කිව්වා. මං ඇත්තටම අරහෙන් එනකොට දැක්කා සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඒත් ඇත්තටම මෙතෙන්ට ආවට පස්සේ තමයි ඒ බුද්ධ ප්‍රතිමාව මෙච්චර ලොකුයි කියලා දැනගත්තේ. ඇත්තටම හරිම ලස්සනයි. මට හරි ආස හිතුණා මෙතෙන්ට ආවට පස්සේ. මොකද පන්සලේ තියෙන ඒ නිස්කලංක බව වගේම ඒ පන්සලේ තියෙන වටපිටාවත් එක්ක මේ බුද්ධ ප්‍රතිමාව ගොඩක්ම ලස්සනට පේනවා. ඉතින් අපි දැන් යන්නේ උමං විහාරයට. උමං විහාරය කියලා කියන්නේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව පිටිපස්සෙන් තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව ඇතුලේ තමයි උමං විහාරය හදලා තියෙන්නේ. අපි දැන් මේ යන්න හදන්නේ එතනට. උමන්දාව විහාරේ තව ගොඩක් තැන් හදන්න තියෙනවා. ඉතින් ගොඩනැගිලි තව ගොඩක් හදන්න තියෙනවා. ඒ නිසා මෙතන වැලි අදිනවා. ඒ කියන්නේ වැලි කට්ටිය පුරෝ දෙනවා. ඉතින් ඒ නිසා අපි ගිහින් ඒකට සහයෝගයක් දුන්නා. අපි උමං විහාරයට යන්න කලින් ගිහිල්ලා ඒක කළා. අපි කියලා කියන්නේ මම නෙවෙයි, හස්බන්ඩ් තමයි ගියේ. එයා ගිහිල්ලා උමං විහාරයට යන්න කලින් වැලි එකක් ඇදලා දීලා තමයි ආවේ. මේ තියෙන උමං විහාරය ඇතුළත ඇත්තටම ඇතුළතත් ඒ වගේම තමයි හරිම ලස්සනයි. බුද්ධ රූප අඹලා තියෙනවා. එතකොට දේව රූප අඹලා තියෙනවා. මෙතන තට්ටු දෙකක් තියෙනවා උමං විහාරේ. අපි ඉස්සෙල්ලාම පහළ ටික වැඳ පුදාගෙන ඊට පස්සේ උඩ තට්ටුවට අපි ගියා. උමං විහාරයේ ඉහළ කොටස ඒ කියන්නේ උඩ තට්ටුවේ බුද්ධ ප්‍රතිමා තියෙනවා. චුටි බුද්ධ ප්‍රතිමා අපිට කැමති නම් අරගෙන පූජා කරන්න පුළුවනින් මෙහෙණින් වහන්සේලා ඉන්නවා. අපිට කැමති නම් මෙහෙණින් වහන්සේලාගෙන් මේ බුද්ධ ප්‍රතිමා අරගෙන අපිට පූජා කරන්න පුළුවන්කම තියෙනවා.
අපි දැන් යන්නේ තවත් එක සුවිශේෂී තැනක් බලන්න. ඒ තමයි මේ උමන්දාවෙම හදන එක කෑම වර්ගය. කියන්නේ උමන්දාවෙම නිෂ්පාදනය කරන එක විදිහේ ප්‍රොඩක්ට්ස් අපිට මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා. අපි කැමති නම් අපිට මෙතනින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඇතුළට ගිහින් බලමු ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. wow guys මෙතන නම් ඇත්තටම ඔයාලා එන්න ඕනි තැනක්. ඒ කියන්නේ අපිට ලංකාවේ කොච්චරනම් දේවල් කරන්න පුළුවන්ද කියලා හිතනවා මෙතනට ආවට පස්සේ. මෙතන එක විදිහේ සහල් වර්ග තියෙනවා. කළු හීනෙටි කියලා තියෙනවා. මඩ තවාලු තියෙනවා. එතකොට මාවි කියලා තියෙනවා. එක විදිහේ හාල් වර්ග තියෙනවා මෙතන. ඕලු හාල් කියලා තියෙනවා. එතකොට නැති දෙයක් නැහැ මෙතන. ඇත්තටම මං දැකලවත් නැති සමහර දේවල් තිබුණා. ඒ වගේම තමයි අපි පැස්ටා වර්ග සාමාන්‍යයෙන් කන්නේ පිටි ජාතිනේ. ඒ කියන්නේ පිටි වලින් හදපු පැස්ටා තමයි අපි කන්නේ. දැන් බලන්න මේ මුරුංගා වලින් පැස්ටා තියෙනවා. ඒ වගේම තමයි මෙතන නිල් කටරොළු වලින් පැස්ටා හදලා තියෙනවා. ඇත්තටම හරිම පුදුමයි. මම මෙතෙන්ට ආවට පස්සේ ඇත්තටම මට හිතා ගන්න බැරුණා මේ දේවල් වලින් මේ දේවල් හදන්න පුළුවන්ද කියලා. ඇත්තටම ගොඩක්ම ෂෝක් මට මෙතෙන්ට ආවට පස්සේ ඇත්තටම ආස හිතුණා. හීනකින්වත් හිතපු නැති දේවල් මෙතන තිබුණා. ඒ විතරක් නෙවෙයි මේ බලන්නකෝ විජලිත මිශ්‍ර පළතුරු කියන්නේ ඩ්‍රයි කරපු පළතුරු වර්ග තියෙනවා. ඒ විතරක් නෙවෙයි තව මේ බලන්න කොස් ඇටක් තියෙනවා ඩ්‍රයි කරලා. ඉතින් ඔයාලට මේව ගන්න පුළුවනි මෙතෙන්ට ආවොත්. ඒ විතරක් නෙවෙයි ගොඩාක් දේවල් මෙතන තියෙනවා. සෝස් වර්ග පවා නැචරල් විදිහට හදපු සෝස් වර්ග තියෙනවා. මේ තියෙන්නේ නැචරල් විදිහට හදපු සෝස් වර්ග. මෙතන තියෙනවා අමු මිරිස් වලින් හදපු සෝස් එකක්. මට ඇත්තට මේක දැක්කම ගන්නම හිතුණා. ඒ තරම් ඒක මට දැකලා ආස හිතුණා. මේ බලන්නකො ගොඩාක් ಜಾති තියෙනවා. ඉතින් මෙතනට ආවොත් ඔයාලට කැමති විදිහට බලලා ඔයාලගේ අතේ තියෙන මුදල හැටියට ගන්න පුළුවනි. ඒ වෙලාවේ මගේ අතේ ඇත්තටම සල්ලි තිබුණේ නැහැ. ඉතින් තිබුණා නම් මම මොනවා හරි අරගෙන තමයි එන්නේ. මට ඒ තරම් ආස හිතුණා. ඒ විතරක් නෙවෙයි මෙතන හර්බල් ටී තියෙනවා. එතකොට හිම්බෝ විටිය ටී එක තියෙනවා. ඔයාලට කැමති විදිහට ගන්න පුළුවනි. මේ බලන්නකෝ මේ තියෙන හිම්බෝ විටිය එක. ඒ විතරක් නෙවෙයි මේ බලන්නකෝ මෙතන තිබුණ තව පොල් චිප්ස් කියලා. අපි මඤ්ඤොක්ක වලින් චිප්ස් කාලා තියෙනවා. එතකොට අල වලින් චිප්ස් කාලා තියෙනවා. ඒත් අපි කවදාවත් පොල් වලින් චිප්ස් කාලා නැහැ නේ. මේ බලන්නකෝ මෙතන තියෙනවා පොල් චිප්ස්.
ඒ විතරක් නෙවෙයි තව මෙන්න මෙතන තිබුණා වදමල් වේලලා. ඒ කියන්නේ වදමල් වලින් අපි බීම හදනවානේ. ඉතින් ඒක ඒ විදිහට කරන්න වදමල් වේලලා හදලා තියෙනවා. මේ බලන්නකෝ ඇත්තටම මෙතන ඒ වගේම තව රසම රස ජෑම් වර්ගත් තිබුණා. ඉතින් අපි එතනින් ගිහින් ඊට පස්සේ ගියේ මෙන්න මේ වගේ තැනකට. ඒ කියන්නේ මෙතන චූටි පාලමක් වගේ තියෙනවා. මෙතනින් එහා පැත්තට ගියාම තිබුණේ ලස්සනම ලස්සන බුදු කුටියක්. ඉතින් අපි දැන් මේ යන්නේ එතෙන්ට. මෙතනින් ගියාම අපිට ඊට පස්සේ යන්න තියෙන්නේ මෙන්න මේ වගේ තැනකට. ඒ කියන්නේ මෙතනින් ගියාට පස්සේ පොඩි මෙන්න මේ වගේ පාලමක් හම්බ වෙනවා. එතනින් අපි යන්න ඕනි. ඔයාලට පේන නැති මේ ඉස්සරහා තියෙන්නේ එතන දේව රූප තමයි ඇඳලා තියෙන්නේ. පුංචි පුංචි දේව රූප ටිකක් ඇඳලා තියෙනවා. අපි යමු ගිහින් බලමු එතන මොකද්ද තියෙන්නේ කියලා. මේ වටේ තියෙන දේව රූප ටික වන්දනා කරගෙන ආවට පස්සේ මේ තියෙන්නේ කතරගම දෙවියන්ගේ රූපයක්. ඒ කියන්නේ කතරගම දෙවියන්ව අඹලා තියෙන්නේ ඇතුලේ. ඉතින් අපිට කතරගම දෙවියව වන්දනාමාන කරගන්න පුළුවනි මෙතෙන්ට ආවට පස්සේ. අපි ඊට පස්සේ ආවේ මෙන්න මේ වගේ තැනකට. මෙතන නම් ඇත්තටම මට ලොකු අයිඩියා එකක් නෑ මොකක්ද කියලා. අපිට හිතුනේ කබානාස් වගේ වෙන්න ඇති කියලා. මොකද වන්දනාවට ගොඩක් දුර ඉඳන් එන අයට නවතින්න හදපු කබානාස් වගේ වෙන්න ඇති.
අපිට ඒක හරියටම කියන්න අමාරුයි. මොකද මේ එක වගේ ගොඩාක් හදලා තියෙනවා. ඉතින් ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මේ මොකද්ද කියලා. උමන්දාවේ මේ විදිහට හදලා තියෙන්නේ මොකද්ද කියන එක මට ඇත්තටම අයිඩියා එකක් නැහැ. කබානාස් කියලා ඇත්තටම මං හිතුවේ. වැරදි නම් සමා වෙන්න ඕනි. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නා නම් කමෙන්ට් එකක් දාන්න මේ මොනවද කියලා. ඔයාලට මෙතනට આવොත් උමන්දායම හදන අයිස්ක්‍රීම් ගන්න පුළුවනි. මෙතන තියෙනවා අයිස්ක්‍රීම් එක එක ෆ්ලේවර්ස් වලින් විකුණන්න. ඉතින් ඔයාලට ගන්න පුළුවනි. එතෙන්ට ආවහම ඉතින් අපේ වෙසක් දවස ඔන්න ඔය විදිහට තමයි ගෙවුනේ. අපි උමන්දාව වැඳ පුදාගෙන එනකොටත් අපිට දන්සල් ගොඩක් හම්බ වුණා. ඉතින් ප්‍රාර්ථනා කරනවා දන්සල් දුන්න හැම කෙනෙක්ටම මතු කිසිම ආත්මයකදී කුසගින්නක් නම් දැනෙන්න එපා කියලා. ඒ වගේම තමයි ඔයාලටත් ආදරෙන් ආරාධනා කරනවා උමන්දා පන්සල ගොඩක් ලස්සනයි. ඔයාලටත් බලන්න එන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තු වෙමින් එහෙමනම් ගිහින් එන්නම්. හැම දිනාටම සුබ දවසක්.